ඔබ දන්නවද ශ්‍රී ලංකා ඉතිහාසයේම එකම එක් දිනක් පමණක් රජකම් කළ රජෙකු සිටි බව. ඔහු බුද්ධදාස රජුගේ මුණුබුරෙකු වූ සොත්තිසේන රජතුමා. ක්‍රිස්තු වර්ෂ 434 දී අනුරාධපුර රාජධානියේ සිහසුනට පත් වූ ඔහුට රජකම් කිරීමට වාසනාව තිබුණේ පැය කිහිපයක් වැනි ඉතා කෙටි කාලයක් පමණයි. ඔහුගේ සහෝදරියක් වූ සංඝා කුමරියේ සිය සැමියා වූ චත්තගාහක ජන්තුහට රජකම ලබා දීමේ දැඩි අභිලාෂයෙන් එදිනම සවස් කාලයේදී සොත්තිසේන රජුව ඝාතනය කිරීමට සැලසුම් කළාය. එත් මෙතන ඔබ නොදන්නා කතාවකුත් තියෙනවා. මොවුන් එක කුස උපන් සහෝදර සහෝදරියන් නොවේ. සොත්තිසේන යනු පිය රජු මහා නාමගෙන් වෙනත් බිසවකට දාව උපන් කුමරෙක්. උදෑසන රජ වී සවස් වන විට සහෝදරියකගේම කුමන්ත්‍රණයකින් ජීවිතයෙන් සමුගත් මේ රජුගේ කතාව ඉතිහාසයේ බල අරගලයක ඇති අනුකම්පා විරහිත බව අපට මැනවින් කියා දෙනවා.